මේ අවුරුදු කාලේ අපි හිතුවා පොඩි චැට් එකක් දාගන්න ඕනේ කියලා සාෂත් එක්ක. ඔයකොම අවුරුදු කාලේට shopping කරා. අවුරුදු කාලේට කරා. ඔව්. ලොකු crowd එකක් ඉන්නවා ඉතින්. හැමෝම shopping කරනවානේ. I think it should be okay. කියන්නේ අවුරුදු වලට අපි අර කියනවනේ අපි චාරිත්‍ර වලක් තියෙනවනේ අපි අලුතෙන් ඇඳුමක් අඳගෙන. ඉතින් එහෙනම් අවුරුදු කාලේට shopping කරන එක අවුලක් නෑ මං කියන්නේ. What's on my අවුරුදු shopping list? මොකක්ද තියෙන්නේ ඔයාගේ list එකේ? ගොඩක් ගත්තා. Yes. මේ මම පෙරේදා ගිය list එක. මං අරන් තියෙනවා denim දෙකක්. මට දෙකම dark blue, light blue, you know, for the themes. Shorts තුනක් ගත්තා. ඒක සමහර වෙලාවට එළියට. T-shirts පහක් ගත්තා. Like comfy, oversized ඒවා ටිකක්. And මම ගන්නේ oversize. හැබැයි මට ඒක fit ලුංගි දෙක තුනක් වගේ ගත්තා. දැන් ඔය list එක බලලා කියන්නකෝ. total එක මොකක්ද? මේ ඕපදූප නෙමෙයි මම අහන්නේ පොඩ්ඩක් අහන්නේ. සාධාරණයි. ඔව්. මේකේ total එක ඇවිල්ලා තියෙනවා 53500ක්. මෙන්න ඊට වඩා පොඩ්ඩක් වැඩි. අර discounts ටික කරනවා 53500ක්. හැබැයි මේ මම අහන්න හිටියේ ඔයා මේ ඇඳුම් ටික ලස්සනට පරිස්සමෙන් තියාගන්නවා. ඒ කියන්නේ මෙහෙම ගන්නවා ඉතින් ඊට පස්සේ අඳිනවා. ඉතින් එහාට ලොකු පරිස්සමක් ආයි ඕනි වුණාම තමයි හිතන්නේ කියන්නේ. ඔයා සාෂා වෙන්න එපා. ඇඳුම් ගන්නවා වගේ නෙමෙයි. ඒවා අලුතෙන් තියාගන්න එක සිරිතක් කරගන්න. ඔයාටත් පුළුවන් අපිත් එක්ක comfort zone එකට ඇවිල්ලා දැනගන්න වැඩි විස්තර. surface boundary technology එක තියෙනවා. ඒකින් ගොඩක් දේවල් ඔයාගේ ඇඳුම් වලට හරියන විදිහට කරලා තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඔයාටත් පුළුවන් අපිත් එක්ක BMICH එකට එන්න. මේ හරි එහෙනම් මම ඔයත් එක්ක එනවා BMICH එකට comfort එකෙන් මගේ ඇඳුම් කොහොමද පරිස්සම් කරන්න කියලා ඉගෙන ගන්න. අනිවාර්යෙන්. දැන් සාෂත් එනවා මමත් එනවා. ඔයත් එන්න. හැබැයි ඔයා එනකොට ඔයාගේ ඇඳුම් බිල් එක අරන් එන්න. because ඒ බිලට හරියන විදිහට ඔයාට දිනා ගන්න පුළුවන් comfort. comfort ඇඳුම් රකින්න සිරිත. සිරිතට ගන්න ඇඳුම් පරිස්සම් කරන සිරිතට ඔයත් හුරු වෙන්න.